ආයිබෝවන් සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම ආදරෙන් ඔයාලා පිළිගන්නවා අද රේකී අරණ YouTube channel එකට. ඉතින් ඉස්සලාම ස්තුතිවන්ත වෙන්න ඕන ඔයාලට. පහුගිය දවස්වල මට වීඩියෝස් දාන්න බැරුණා මොකද මගේ අම්මා අසනීපෙන් හිටපු හින්දා. ඉතින් ගොඩ දෙනෙක් අහලා තිබ්බා මගෙන් ඇයි වීඩියෝ දැම්මේ නැත්තේ වීඩියෝ එකක් දාන්න එහෙම කියලා කට්ටිය අහලා තිබ්බා. ඉතින් ඊට පස්සේ අම්මා අසනීපයි කියලා දැනගත්තාම පස්සෙත් නැවතත් අම්මට කොහොමද අම්මට ප්‍රාර්ථනා කරලා තිබ්බා. පස්සෙත් අම්මට කොහොමද කියලා අහලා තිබ්බා. ඉතින් හැමෝටම ස්තුතියි. අනේ ආදරේට මං හරි ආදරේ. ඉතින් ඔයාලගේ එක මැසේජ් එකක් මට ගොඩාක් වටිනවා. ඉතින් ඒ නිසා ඔයාලට නැවත වාරයක් මං ස්තුතියි කියලා කියනවා. හරි අපි ආද බලමු ඔයාලට මොකද රීඩින් එක කියලා. අද මේක කියනකොටම එක ආවා විශ්වමාතාවට ස්තුතියි කියලා කමෙන්ට් කරන්න. ආදරණීය විශ්වමාතාවගේ ආශිර්වාදය ලැබේවා කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියලාත් මම කියනවා. ඔයාලට අද මම මේ කියන ඒන්ජල් නම්බර්ස් ටික ඔයා දැක්කා. මම මේ කියන ඒන්ජල් නම්බර්ස් ටික ඔයා දැක්කනම් මේ වීඩියෝ එක ඔයාට 111 එහෙම නැත්නම් 11 12 4 3 මායමත් කියන එකේව 3යි 11 12 4ඒව 3 3ඒව 3 ඒ වගේ දැක්කනම් මේ වීඩියෝ එක ඔයාලට තමයි රෙසනේට් වෙන්නේ. අපි බලමු ඒ අනුව ඔයාලට ඒන්ජල්ස්ලා ඔයාලගේ දේව දූතයින් ඔයාලට මොනවද දෙන්න පණිවිඩ. එහෙම නැත්නම් ඔයාලගේ මුතුන් මිත්තන් ඔයාලගේ කියන ආදි මුතුන් මිත්තන් ඔයාලට දෙන පණිවිඩ මොනවාද කියලා. ඔය ඒන්ජල් නම්බර්ස් දකින්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි හුඟක් අය මගෙන් අහනවා ඇයි එහෙම දකින්නේ මොකක්ද එකකින් කියවෙන්නේ කියලා. මෙහෙම එක එක්කෙනාට එක පණිවිඩ තමයි දෙන්නේ. හැමෝටම එකම නම්බරෙන් එකම පණිවිඩ දෙන්නේ නැහැ. එක එක්කෙනාට එක විදිහට තමයි පණිවිඩ දෙන්නේ. සාමාන්‍ය උදාහරණයක් විදිහට ගත්තොත් මම 11 දැක්කොත් එහෙම මට යම්කිසි අනතුරක් පෙර දැනුම් දීමක් තමයි කියන්නේ. අනතුරක පෙර දැනුම් දීමක්. පරිස්සම් වෙන්න මොකක් හරි ප්‍රශ්නයක් එනවා. කාගේ හරි බ්ලැක් මැජික් එකක් හරි ඇටැක් එකක් හරි මොකක් හරි එනවා කියන එක තමයි මට පෙන්වන්නේ. ඉතින් ඔයාලට ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක ඔයාලගේ සුබ දෙයක් ඔයාලට පෙන්වනවා වෙන්න පුළුවන්. මේක සුබ දෙයක් තමයි අනතුරක් කලින් පෙන්වනවා කියන්නේ. නමුත් මට ඒක අනතුරක් වෙන්න එන දෙයක් නේ. නමුත් ඔයාලට ඒක වාසි සහගත දෙයක් ඔයාලට පෙන්වනවා වෙන්න පුළුවන්. ඒක කියනකොට දැන් ඔන්න 3 ආවා. විශ්වමාතාවට ස්තුතියි කියලා කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා comment කරලා share කරන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. හරි අපි බලමු මම කියපු angel numbers ටික දැක්ක ඔයාට මොනවාද දේවදූතයන්ගෙන් ලැබෙන පණිවිඩ කියලා. හරි අපි කාඩ් එකක් අරගමු. මෙන්න මේක ගාරගමු. මං කියපු ඒන්ජල් නම්බර්ස් දැකපු ඔයාට ආර්කේන්ජල් ගේබ්‍රියල්ගෙන් විශේෂ පණිවිඩයක් තියෙනවා. මේ අවස්ථාවේ ඔයා යම්කිසි හිරවීමක ඉන්නවා. නමුත් ඔයාගේ දැනුම හැකියාව ඒ හැම දෙම පරිපූර්ණව තමයි ඔයා ඉන්නේ. උනට ඔයාට ඉදිරියට එන්න බැරි ගතියක් තමයි තියෙන්නේ. ඉතින් ඔයා හිරවීමක ඉන්නවා කියලා කියනවා. ඔයා ඒකෙන් නිදහස් වෙන්න ඕන. ඔයාගේ හැකියාවන්, ඔයාගේ දැනුම ඒ දේවල් එලි දක්වන්න නම්, ඔයා ඉදිරියට යන්න නම් ඔයා මේ හිරවීමෙන් එළියට එන්න ඕන කියන එක කියනවා. ඉතින් ඒ වෙනුවෙන් ආර්කේන්ජල් ගේබ්‍රියල්ගෙන් උදව් ඉල්ලන්න ඔයාලට පුළුවන්. ඔයාලට ආර්කේන්ජල් ගේබ්‍රියල් වෙනුවෙන් ප්‍රේයර් එකක් කියලා කැන්ඩල් එකක් පත්තු කළා ඔයාලට උදව් ඉල්ලන්න පුළුවන්. අපි බලමු ඔයාට ඒ හිරවීම නැති කරගන්න මොනවද කරන්න පුළුවන් කියලා. ඔයාට ඔයාගේ ශක්තිය තියෙනවා. ඔයාට දැනුම තියෙනවා. ඒ දැනුමෙන්ම ඔයාට ඒ දේවල් ඒ හිරවීම නැති කරගෙන බ්ලොකේජ් එක නැති කරගන්න පුළුවන් කියලා කියනවා. ඔයාට හැකියාව තියෙනවා, ශක්තිය තියෙනවා, දැනුම තියෙනවා.
මේ පවයක තියෙනවා. ඒ හැමදේම තියෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් නම් සෙක්මෙට් දෙවඟනට හෝ දුර්ගමෑණියන්ට වන්දනා කරන්න ගන්න, දිගටම වන්දනා කරන්න ගන්න කියනවා නෙමෙයි. තමන්ට පුළුවන් විදිහට වන්දනා කරන්න. එහෙම නැත්නම් පූජාවක් තියන්න, මල පහනක් හරි පත්තු කළා දුර්ගමෑණියන්ගෙන් හරි සෙක්මෙට් දෙවඟනගෙන් හරි උදව් ඉල්ලන්න කියලා කියනවා. අනිවාර්යයෙන්ම ඔයාගේ මේ සැඟවිච්ච පවයක ඔයාට එළියට ඇවිල්ලා ඔයාගේ බ්ලොකේජ් එක ඔයාට නැති කරගන්න පුළුවන් කියන ඔයා ඒක ක්‍රියාත්මක වෙන්නේ නැති එක තමයි තියෙන්නේ. හරි අපි බලමු ඊළඟට තව මොකද්ද කියන එක. ඇත්තටම ඔයාට මෙතනදී ඔයාට මොටිවේෂන් එකක් නැති එකක් තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඔයා වඳින දෙවි කෙනෙක්ගෙන් ඕනම දෙවි කෙනෙක්ගෙන් හරි එහෙම නැත්නම් දුර්ගමෑණියෙන් හරි සෙක්මෙට් දෙවනගෙන් හරි ඉල්ලන්න ඔයාට හොඳ මොටිවේෂන් එකක් ලබා දෙන්න. ඔයාට එතකොට කවුරුම හරි ඔයාට එක වචනයක් හරි මොටිවේට් වෙන වචනයක් හරි ඔයාට කොහෙන් හරි වීඩියෝ එකකින් හරි අඩුම සින්දුවකින් හරි මොනම දෙයකින් හරි මොකක් හරි ස්ලෝගන් එකකින් හරි ඔයාලට ඒ ඔයාගේ මොටිවේෂන් වර්ඩ් එක හම්බ වෙනවා. නැත්නම් කවුරු හරි ඔයා හිතන්නෙම නැති කෙනෙක්. සමහරට ඔයා හිතන්නෙම නැහැ මේ කෙනාට මට මොටිවේෂන් එකක් දෙන්න පුළුවන් කියලා හිතන්නව නැති කෙනෙක්ගෙන් ඔයාට මොටිවේෂන් එකක් හම්බ වෙන්න පුළුවන්. ඉතින් ඔයා මේ දුර්ගමෑණියන්ගෙන් හරි සෙක්මෙට් දෙවඟනගෙන් හරි ඉල්ලන්න ඔයාට හොඳ මොටිවේෂන් එකක් කොහෙන් හරි ලබා දෙන්න කියන එක ඉල්ලන්න. හරි අපි බලමු. ඔයා නිකන් දැන් ඈලි මෑලි ගතියකින් සිත් ඇවුලකින් කඩා වැටීමකින් වගේ තමයි ඉන්නේ. එහෙම නෙමෙයි. ඔයා හොඳ ප්‍රබෝධමත් ගතියකින් ෆ්‍රෙෂ් වෙලා ඉන්න කියනවා. හරි සැහැල්ලුවෙන් ෆ්‍රෙෂ් එකේ තමයි ඉන්න කියන්නේ. ඉතින් ඔයාට මේ අනිවාර්යයෙන්ම උදව් ලැබෙනවා. ඒ නිසා ඔයාගේ ෆ්‍රෙෂ් එක තියාගන්න, ඔයාගේ සැහැල්ලුව තියාගන්න කියන එක කියනවා. ඔයාට යම්කිසි දෙයක ඔයාගේ මේ හිර වෙච්ච දේ, બ્લોක් වෙච්ච දේ සම්බන්ධ ඔයාගේ මේ ප්‍රශ්නෙට, මේ හිර වෙලා ඉන්න ප්‍රශ්නෙට සමහර විට වෙන කෙනෙක් සම්බන්ධ නම්, ඒක ඔයාගේ මේ ප්‍රශ්නේ ඇති වෙන්න වෙන කෙනෙක් සම්බන්ධ නම් සමහර විට ඒ ප්‍රශ්නේ ඇත්තම තත්ත්වය ඔයා තාම දන්නේ නැහැ. ඉතින් ඒ සත්‍ය හෙලි වෙනවා කියන එක කියනවා. ඉතින් අර සමහර විට ඒ දේවල් වලට අපේනොත් වැරද්දක් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ හැමදේම සත්‍ය හෙලි වෙනවා. සමහරට ඔයා ඒ හිතාගෙන ඉන්න කෙනා නෙමෙයි වෙන්න පුළුවන්. ඔයාගේ ප්‍රශ්නෙට, ගැටලුවට හේතු වෙලා ඉන්න කෙනා, ඒ පුද්ගලයා ඔයා හිතාගෙන ඉන්න කෙනා නෙමෙයි වෙන්න පුළුවන්. ඉතින් ඔයා මනස සංසුන් කරගන්න කියනවා. ඔයාට මේ සත්‍ය හෙලිදරව් වෙන්න නම් ඔයාට මේ ඔයාගේ මනස සැහැල්ලු කරගන්න කියනවා. එතකොට ඔයාට ඩිවයින් එකත් එක කනෙක්ෂන් එක හදාගන්න පුළුවන්. ඉතින් ඩිවයින් කනෙක්ෂන් එක හැදුනහම තමයි ඔයාට මෙන්න මේ සත්‍යය හෙලිදරව් වෙන්නේ. ඉතින් ඒ සත්‍යය හෙලිදරව් වෙන්න නම් ඔයා මනස සැහැල්ලු කරගෙන, මනස කලඹ ගන්න නැතුව සැහැල්ලුවෙන් ඉන්න කියලා තමයි කියන්නේ. ඔයාගේ ප්‍රශ්න වලට උත්තර අනිවාර්යයෙන්ම ලැබෙනවා. මේ බලන්න මේ කිනුත් කියන්නේ හෙලිදරව් වීමක් වෙනවා. ඔයාගේ ගැටලුවට, බාධාවට හේතුපාදක වෙච්ච අය ගැන, හේතුපාදක වෙච්ච කාරණා ගැන ඔයාගේ මේ ගැටලුව විසඳ ගන්න ඕන ආකාරය ගැන ඔයාට හෙලිදරව්වක් හම්බ වෙනවා. මොකක් හරි ඉඟියක් හරි එහෙම නැත්නම් ඒ දේවල් ක්ලියර් කරගන්න කෙනෙක් හරි ඔයාලට හම්බ වෙනවා කියන එක තමයි කියන්නේ. ඒ මොන දේ වුණත් දුර්ගමෑණියන්ට හරි සෙක්මෙට් දෙවඟනට හරි මලක් පහනක් පූජා කළා හරි කැන්ඩල් එකක් පත්තු කළා හරි උදව් ඉල්ලන්න කියන එක තමයි කියන්නේ. අපි ඔයාට බලමු ලාස්ට් කාඩ් එක අරගෙන බලමු මොකද්ද ඔයාලට කියන්නේ කියන එක. ඔයාට කියන්නේ හැම දෙයකම දැන් ෆෝස් කරන්නේ නැතුව, ලොකු ප්‍රෙෂර් එකක් දෙන්නේ නැතුව හැම දෙයකම මේ හැම ප්‍රශ්නයකටම ගලාගෙන යන්න දෙන්න. ඔයා දෙවියන්ගෙන් ඉල්ලනවා. එතකොට දෙවියන්ගේ උදව් කොහොම හරි හම්බ වෙනවා. ඒ නිසා ඔයා
වැඩි ප්‍රෙෂර් එකක් නැතුව හැම දෙයකටම ගලාගෙන යන්න දෙන්න. ඔයා ඔයාගේ ප්‍රශ්නෙට, ඔයාගේ ජීවිතේට මේ අවස්ථාවේ ගලාගෙන යන්න දෙන්න. හරිම ඩිරෙක්ෂන් එකට දෙවිවරු ඔයාව ගෙනියනවා කියන එක කියනවා. තව කාඩ් එකක් බලමු. මේ කියන්නේ ඔයා ශක්තිමත් වෙන්න කියන එක තමයි කියන්නේ. මේ විදිහට ගලාගෙන ජීවිතේ ගලාගෙන ප්‍රශ්න වලට ගලාගෙන යන්න ඉඩ දෙන ගම ඔයා ශක්තිමත්ව ඉන්න කියන එක, නොසැලී ඉන්න කියන එක. ඔයා දැනටමත් ඉන්නේ හරියට කඩාගෙන වැටිලා. මෙතන අපිට ආවා ඒ කාඩ් එක මම හිතන්නේ ආවා. මේක ඔයා මේ කඩාගෙන වැටලා ඉන්නේ නට කඩාගෙන වැටෙන්න එපා කියන එක තමයි ආවේ. ඉතින් මෙතනත් කියන්නේ මේ හැම ප්‍රශ්නෙටම හොඳට මූණ දෙන්න. ඔයාට ඒ ශක්තිය තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා ශක්තිමත් වෙලා හැම දෙයකම ඒක කියනකොට 12 ආවා. විශ්වමාතාවට ස්තුතියි කියලා කමෙන්ට් කරන්න. ඉතින් ශක්තිමත් සැහැල්ලුවෙන් මේ ප්‍රශ්නෙට මූණ දෙන්න, ප්‍රශ්න ටිකකට ගලා යන්න දෙන්න. ඉබේ ඔයා හරි පාරට වැටිලා ඔයා හරි ගමන යනවා කියලා කියනවා. ඔයා මේ ප්‍රශ්නෙට ප්‍රෙෂර් කරන්න ගියොත් ඔයාගේ මාර්ගයේ වරදින්න ඉඩ තියෙනවා කියන එක තමයි කියන්නේ. ඉතින් ඔයාලට මේ දේවල් ගැන වැඩිදුර දැනගන්න ඕන නම්, ඔයාලට ප්‍රයිවට් රීඩින් ගන්න ඕන නම්, රේකී හීලින් ගන්න ඕන නම්, බ්‍රේස්ලට්ස් ක්‍රිස්ටල්ස් ගැන දැනගන්න ඕන නම්, ඒවා මිලදී ගන්න ඕන නම් මගේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඔයාලට Evil Life බෑග් ගන්න ඕන නම් මේ වීඩියෝ එකේ අන්තිමට තියෙන නම්බර් එකට කෝල් එකක් දාලා ඔයාලගේ බෑග් එක වෙන් කරගන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් එනකන් ගිහින් එන්න. සුබ දවසක්.